මෙසේ YouTube නාලිකාව සමග සම්බන්ධ වූ ඔබ සැමට ස්තුතියි. ජපන් භාෂා අධ්‍යයනයට ඉතාම වැදගත් මුද්‍රිත ඉගෙනුම් උපකරණයක් වන මින්නර නිහොන්ගෝ ග්‍රන්ථයේ 1 සහ 2 යන වෙළුම් වලට අදාළ වාක්‍ය රටා අර්ථ ගැන්වීම අපි පාඩම් මාලාවක්සේ ඔබට ගෙනෙනවා. ඔබ පාඩම් අධ්‍යයනයට පෙර හිරංගනා සහ කතකනා හෝඩි සොයන් අධ්‍යයනයක් සිදු කිරීමෙන් අර්ථානුසාරය සහ ශබ්දානුසාරය වටහා ගැනීම වඩාත් පහසු වේයි අප විශ්වාස කරනවා. මීට අමතරව මින්නර නිහොන්ගෝ ග්‍රන්ථයේ 1 සහ 2 වෙළුම් වලට අදාළ වචනමාලා පරිවර්තනය PDF ස්වරූපයේ මංගත ග්‍රන්ථයක් ලෙස පරිශීලනයට ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා. එය හැඳින්වීමේ සඳහන් අන්තර්ජාල සබඳිය මගින් දැන් ඔබට නොමිලේ ලබාගත හැකියි. හොඳයි. අපි මින්නර නිහොන්ගෝ පාඩම් මාලාවේ 29 වන පාඩම අධ්‍යයනයේ ප්‍රථමයෙන් සකර්මක සහ අකර්මක වාක්‍ය රටාවන් මොනවද කියලා, එහෙම නැත්නම් සකර්මක අකර්මක කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන ඉමු. මුලින්ම සකර්මක වාක්‍ය කියන්නේ මොකක්ද කියලා අහමු. ක්‍රියාවකට ලක්වන නැත්නම් ක්‍රියාවෙන් වන බලපෑමෙන් යුත් කර්මයක් සහිත වාක්‍ය සකර්මක විදියට දක්වන්න පුළුවන්. ක්‍රියාවකට ලක් වෙන මොකක් හරි ක්‍රියාවකට ලක් වෙනවා. එහෙමත් නැත්නම් ක්‍රියාවෙන් වන බලපෑමෙන් යුක්ත කර්මයක් සහිත. ඒ කියන්නේ එහෙමත් නැත්නම් එක්කෝ ඒක මොකක් හරි ක්‍රියාවකට ලක් වෙනවා. කවුරු හරි විසින් එහෙම දෙයක් ලක් කරන පව දත්තරපත් කරන. එහෙම නැත්නම් ඒ ක්‍රියාවෙන් මොකක් හරි බලපෑමක් අවසාන ක්‍රියාවෙන් ඒ කර්මයට මොකක් හරි බලපෑමක් තියෙනවා කියලා කියන වාක්‍ය වලට අපිට කියන්න පුළුවන් සකර්මක වාක්‍ය කියලා. නිදසුන. ළමයා බත් කයි. ළමයා බත් කනවා. එතකොට මේකේ ළමයා කියන්නේ කර්තෘ. එයා තමයි ක්‍රියාව කරන්න මුල් වෙන තැනැත්තා. කර්තෘ. එහෙම නැත්නම් උක්ත. එතකොට කයි. මොනවාද? එයා ක්‍රියාව තමයි කයි. බත් කනවා. ළමයා බත් කයි. එතකොට මේ ළමයා කයි. ළමයා කනවා. මොනවද ළමයා කන්නේ? බත්. එතකොට බත් තමයි කර්මයේ බවට පත් වෙනවා. එතකොට ළමයා සමග බත් සම්බන්ධයි. ළමයා කන්නේ මොනවද? බත්. එතකොට ළමයයි බතුයි එකට එකතු වෙලා තමයි තියෙන්නේ. එතකොට බත් කයි. ළමයා බත් කයි කියලා තමයි අපිට මේ වාක්‍ය සම්පූර්ණ කරන්න. බත් කයි. කන්නේ මොනවද? බත්. එතකොට ළමයා කියන වචනයත් බත් කියන වචනයත් කයි කියන වචනයත් වචන තුනම එකට එකතු වෙලා අපිට කර්මයක් කර්තෘ කෙනෙක් සහ ක්‍රියාවක් තුනෙන්ම නිශ්චිතව මෙන්න මේ විදිහේ සිදු වෙන්නේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් වාක්‍යයකට අපිට කියන්න පුළුවන් සකර්මක වාක්‍යයක් කියලා. එතකොට ඒක ජපන් භාෂාවෙන් දක්වන්න පුළුවන් කොදොමෝ ගා ගොහන් වෝ තබෙමස් කියලා. කොදොමෝ. එතකොට ළමයා කියලා කියනවා කොදොමෝ කියලා කියනවා ළමයාට ජපන් භාෂාවෙන්. එතකොට ළමයා. එතකොට ළමයා කියන එක ගොහන්. ගොහන් කියලා කියනවා බත්තර. ළමයා කියන එක ගොහන් කියන ක්‍රියාවට කර්මයට සම්බන්ධ කරන්න අපි ගා කියන නිපාතය එකතු කරගෙන තියෙනවා. එතකොට ළමයා කොයි ළමයාද දන්නේ නැහැ. ළමයා ගොහන්. ළමයා බත්. එතකොට ළමයා සහ බත් කියන මේ කර්මය එකතු කරන්න ගා කියන නිපාතය එකතු කරලා තියෙනවා. එතකොට මේක වා වුණොත් ළමයා කියලා කියන මොන ළමයාද කියලා අපිට හරියටම නිශ්චිතව කියන්න ඕනේ. ඒක උක්ත ඒක මෙන්න මේ ළමයාම තමයි කියලා අපිට නිවැරදිව දක්වන්න ඕනේ. නමුත් මෙතන කොදොමු ගා කියලා කිව්වට පස්සේ ළමයා මොන ළමයාද දන්නේ ළමයා. ළමයා ගොහන්නෝ තබෙමස්. දැන් මෙතන මේ කර්මයක් ක්‍රියාවත් සමග සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේ ක්‍රියාව කර්මයත් එක්ක සම්බන්ධ කරන්න වෝනි කියන නිපාතය එකතු කරගෙන දෙනවා. තබෙමස්. කනවා. මොනවද කන්නේ කියලා නිශ්චිතව දක්වන්න මේ අපි වෝ කියන නිපාතය ජපන් භාෂාවේදී එකතු කරගන්න. එතකොට ළමයා බත් කයි. එතකොට මෙතන කර්තෘ කෙනෙක් ඉන්නවා, කර්මයක් තියෙනවා, ක්‍රියාවෙන් බලපෑමකට යටත් වෙන. එතකොට මෙතන කොදමුග ගොහන්නෝ තබෙමස්. ළමයා ඉන්නවා, ගොහන් තියෙනවා. ගොහන් කියන බත් තියෙනවා. අවසාන ක්‍රියාව තබෙමස් කනවා. එතකොට මේ අවසාන ක්‍රියාවෙන් බලපෑමකට යටත් වෙන කර්මයක් තියෙනවා. මේ බත් මේ පුද්ගලයා විසින් කනවා. ඒක සිදු කිරීමක් කෙනෙක් කරන කිරීමක් තමයි මේ ක්‍රියාව. එතකොට මේක අපිට සකර්මක වාක්‍යයක් විදියට දක්වන්න පුළුවන්. ළමයා ඉන්නවා, ක්‍රියාවක් තියෙනවා, කර්මයක් තියෙනවා. එතකොට මෙය සකර්මක වාක්‍යය. මෙහි ක්‍රියාවට යටත් වෙන කර්මයක් වන බත් පවතින නිසා. අපි අකර්මක වාක්‍ය කියන්නේ මොනවද කියලා ඉගෙන ගනිමු. හේතුඵලයක් අවිනිශ්චිත වූ කර්මයක් නොමැතිව ප්‍රකාශ කළ හැකි වාක්‍ය අකර්මක ලෙස දක්වන්න පුළුවන්. එතකොට අපි ප්‍රකාශ කරන වාක්‍යයේ කර්මයක් පවතින්නේ නැහැ. නිශ්චිත හේතුවක් හෝ ඵලයක් සඳහන් වූ කර්මයක් නොපවතින වාක්‍යවලට අපිට කියන්න පුළුවන් අකර්මක වාක්‍ය කියලා. නිදසුන්. තෙන්කිග කවරිමස්තා.
කාලගුණය වෙනස් වුණා. එහෙම නැත්නම් කාලගුණය වෙනස් විය. වෙනස් විය කියලා කියනවා අපිට ක්‍රියාවක්. ඒතකොට වෙනස් විය මොනවද වෙනස් වුනේ? කාලගුණය. කාලගුණය වෙනස් වුණා. ඒක මොන හේතුවක් මත වෙනස් වුණාද? ඇයි වෙනස් වුනේ? ඒක සුනාමියක් හින්දාද? එහෙම නැත්නම් ගෝලීය උෂ්ණත්වයෙන් හින්දාද? මොන හේතුව හින්දාද? ඍතුවකින් ඍතුවකට වෙනස් වෙන හින්දාද? මොකද්ද හේතුව කියලා නිශ්චිතවම සඳහන් නැහැ. ඒක මොනවා හරි හේතුවක් මත කාලගුණය වෙනස් වුණා. ඒකට ඒ වගේ අවස්ථාවකදී හරි කර්මයක් අපිට දක්වන්න බෑ. මෙන්න මේ හේතුව මත මේ හේතුවට ලක් වෙලා තියෙනවා, මේ හේතුඵලයට ලක් වෙලා තියෙනවා කියලා දක්වන්න පුළුවන්, නිශ්චිතව දක්වන්න පුළුවන් කර්මයක් නොමැති වාක්‍යවලට අපිට කියන්න පුළුවන් අකර්මක වාක්‍ය කියලා. මොන කාලගුණය වෙනස් වුණා, මොන හේතුවක් මත කොයි විදියට වෙනස් වුණාද? වෙනස් වුණා. මොනවද උනේ? කාලගුණ. මොනවද වෙනස් වුනේ? කාලගුණය වෙනස් වුණා. මොන හේතුවක් මත උනාද? මොකට උනාද? ඒක කවුරු හරි කරාද? එහෙම කියලා අපිට නිශ්චිතව සඳහනක් කරන්න බෑ. ඒක සිදුවීම. එතකොට ඒකට අපිට අකර්මක වාක්‍යයක් විදිහට දක්වන්න ඕනේ. එතකොට මේ කර්තෘ කෙනෙක්ගේ බලපෑමකට හෝ නිශ්චිත හේතුවකට ලක් වූ කර්මයක් නොපවතින බවින් අකර්මක වාක්‍යයක් විදිහට දක්වන්න පුළුවන්. දෛනිජු කිව්කා බුන්කේ වාක්‍ය රටාව. පළවෙනි වාක්‍ය රටාව මදෝගා shimatte imasu. මදෝගා shimatte imasu. දෙවන වාක්‍ය රටාව දෙන්ෂනි කසාවෝ වසුරෙතේ shimaimashita. දෙන්ෂනි කසාවෝ වසුරෙතේ shimaimashita. මෙන්න මේ පළවන දෙවන වාක්‍ය රටාවන් වලට අදාළව මින්නර නිහොංගෝ පොතේ 29 වන පාඩම ගලාගෙන යනවා. පළවන වාක්‍ය රටාව මදෝගා shimatte imasu. මදෝගා shimatte imasu. මදෝගා shimatte imasu යන්නේ කවුළුව වැසී පවතී ලෙස දැක්විය හැකියි. මේ වාක්‍ය රටාව මගින් සිදු කරන ලද හෝ සිදු යම් කිසි ක්‍රියාවක වර්තමාන අකර්මක ස්වභාවය දක්වා සිටින්න පුළුවන්. එතකොට මදෝගා shimatte imasu. මදෝ කියලා කියනවා අපි කවුළුවට. කවුළුව. shimatte imasu. වැසී පවතිනවා. shimaimasu කියනවා. shimaimasu කියලා කියනවා. shimemas කියලා කියනවා වහනවට. shimatte imasu. shimatte imasu වුණාට පස්සේ ඒක මදෝගා shimatte imasu වුණාට පස්සේ ඒක කවුළුව වැසී පවතිනවා. කවුළුව වැහිලා තියෙනවා. මෙන්න මේ ආකාරයට පත් වෙලා තියෙනවා. කවුළුව වැසී පවතිනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ වාක්‍ය රටාව මගින් සිදු කරන ලද හෝ සිදු යම් කිසි ක්‍රියාවක වර්තමාන අකර්මක වාක්‍ය ස්වභාවය දක්වා සිටින මොකද? එතකොට මේකේ කර්මයක් නැහැ. මොන හේතුව මතද මේක වැහිලා පවතින්නේ කියලා අපිට කියන්න බෑ. මදෝගා shimatte imasu. කවුළුව වැහි පවතින එක හුළඟ හින්දා වැහිලා තියෙනවද? එහෙම නැත්නම් කවුරු හරි වහලා තියෙනවද කියලා අවිශ්නිශ්චිතතාව මේක කවුළුව වැහිලා තියෙනවා කියලා අපිට ප්‍රශ්න කරන්න shimatte imasu මොන හේතුව මතද කියලා අපිට දන්නේ නැහැ. එතකොට මෙන්න මේ වාක්‍ය රටාවෙන් අපිට කිසියම් වාක්‍ය රටාවක් වාක්‍යයක අකර්මක ස්වභාවය දක්වා සිටින්න පුළුවන්. නිදසුන් පුතාගා shimatte imasu. පුතාගා shimatte imasu. පුතා කියලා කියනවා අපි පියනට. පියන පුතාගා shimatte imasu. පියන වැහි පවතිනවා. පියන අපි ඇරලා තියන්න ඕනද? ඒක වැහිලා තියන්නේ මොකද්ද? මොන හේතුවක් මතද ඒක වෙලා තියෙන්නේ කියන එක අපිට නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ. එතකොට මේක අපිට අකර්මක ක්‍රියාවක් විදියට අකර්මක වාක්‍යයක් විදියට දක්වන්න පුළුවන්. ඊට පස්සේ කයිගිගා ඔවත්තේ ඉමස්. ඔවරිමස් කියලා කියනවා අවසන් වනවාට. ඔවත්තේ ඉමස්. අවසන් වෙමින් පවතිනවා. අවසන් වෙමින් පවතිනවා. එතකොට ඒක අපිට අකර්මක ස්වභාවයකින් දක්වන්න පුළුවන්. කයිගි කියලා කියනවා රැස්වීම. කයිගිගා රැස්වීම ඔවත්තේ ඉමස්. අවසන් වෙමින් පවතිනවා. අවසන් වෙමින් පවතිනවා. එතකොට මේක කිසියම් වාක්‍ය රටාවක අකර්මක ස්වභාවයක් දක්වනවා. තුන්වන නිදසුන. අමේගා පුත්තේ ඉමස්තා. වැසි පැවතියා. වැසි පැවතියා. අමේ කියලා කියනවා වැස්සට. අමේගා වැසි. පුත්තේ ඉමස්තා. වැසිමින් පැවතිනවා. අපි මේ ක්‍රියාපද පිළිබඳව විශේෂ වැඩසටහනක් කලින් පාඩම් වල ඉගෙනගෙන තියෙනවා. ඒ කලින් පාඩම ඔයාලට බැලුවොත් මේ පුරිමස් පුත්තේ ඉමස් බවට පත් වෙන්නේ කොහොමද කියලා අඳුනා ගන්න පුළුවන්. අමේගා පුත්තේ ඉමස්තා. වැසි පැවතියා.
එතකොට මොන වැසි වැටමින් පැවතිය මොන හේතුවක් මතද වැසි වැටුනේ කියලා අපිට නිශ්චිතව කියන්න සඳහන් කරන්න බෑ. සිව්වන නිදසුන. කීගා ඔරෙතේ ඉමස්තක. කී කියලා කියනවා ගස් වලට. කී ගස් ඔරෙතේ ඉමස්තක. ඔරෙතේ ඉමස්තක. බිඳී ගොස් පැවතියාද. ඉමස්තා කියලා කිව්වොත් පැවතියා. ඉමස්තකා කියලා කිව්වට පස්සේ ඒක ප්‍රශ්නාර්ථය බවටත් අපිට කරන්න පුළුවන්. ගස් ඉරී පැවතියාද? ගස් ඉරලා තිබ්බද? ගස් බිඳී ගින් තිබ්බද? ඔරෙමස් කියලා කියනවා ඉරී යනවාට. ගස් බිඳෙනවාට කියලා කියන ඔරෙමස් කියලා. එතකොට ගස් බිඳී ගොස් පැවතියාද කියලා අපිට මේ වාක්‍ය රටාවෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මේ විදිහට අපිට මින්නර නියෝග පොතේ 29 වන පාඩමේ පළවෙනි වාක්‍ය රටාව ගලාගෙන යනවා. දෙවන වාක්‍ය රටාව. දෙන්ෂනි කසාවෝ වසුරෙතේ shimaimashita. දෙන්ෂනි කසාවෝ වසුරෙතේ shimaimashita. දෙන්ෂනි කසාවෝ වසුරෙතේ shimaimashita යන්නේ දුම්රියෙහි කුඩය අමතකව ගිය ලෙස දැක්විය හැකියි. මේ වාක්‍ය රටාව ඇසුරෙන් සිදු කරන ලද හෝ සිදුව අවසන් වූ ක්‍රියාවක් අකර්මක අයුරින් ප්‍රකාශ කොට දක්වන්න පුළුවන්. එතකොට අකර්මක කියලා කියනවා මොකක් හරි ඒ ක්‍රියාවට කර්මය යටත් වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවට ඒ සිදුවන ක්‍රියාවට. කර්මය කියන දේ යටත් වෙන්නේ නැහැ. එතකොට දෙන්ෂනි. දෙන්ෂ කියලා කියනවා දුම්රියට. දුම්රියෙහි කසාව කුඩය වසුරෙතේ shimaimashita. අමතකව ගියා. අමතක වෙලා ගියා වසුරෙතේ shimaimashita. අමතකව ගියා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේකේ කුඩය කියන එක මේ කර්මයට යටත් වෙන්නේ නැහැ. අමතක වෙලා ගියා කුඩේ අමතක වෙලා ගියා. කොහෙද අමතක වෙලා ගියේ? දුම්රියේදී. මොන හේතුවක් මත මේ කුඩේ අමතක වෙලාද ගියා කියන එක අපිට පැහැදිලිව නිශ්චිතව හේතුවක් වහිතව දක්වන්න බෑ. එතකොට මේක අකර්මක වාක්‍ය රටාවක් විදිහට තමයි දක්වන්න පුළුවන්. නිදසුන. කංජිනෝ ශුකුදායිවා මෝ යත්තේ shimaimashita. කංජිනෝ ශුකුදායිවා මෝ යත්තේ shimaimashita. කංජින ශුකුදායි කියලා කියනවා අපි ජපන් රූපාක්ෂරවල නැත්නම් චීන රූපාක්ෂරවල අභ්‍යාස. ශුකුදායි ජපන් රූපාක්ෂරවල අභ්‍යාස. මෝ දැනටමත් යත්තේ shimaimashita. අවසන් වුණා. දැනටමත් අවසන් වුණා. දැනටමත් ඉවර වුණා. යත්තේ shimaimashita දැන් කරලා අවසන් වුණා කියලා මොකක් හරි සිදුවීමක් විදිහට ඒක දක්වන්න පුළුවන්. දෙවන නිදසුන. පසුපෝතෝ නකුෂ්තේ shimaimashita. පසුපෝතෝ කියලා කියන ගමන් බලපත්‍රය. පසුපෝතෝ නකුෂ්තේ shimaimashita. නකුෂ්තේ shimaimashita කියලා කිව්වොත් නැතිව ගියා. මොකද්ද නැතිව ගියේ? පසුපෝතෝ. පසුපෝතෝ නකුෂ්තේ shimaimashita. ගමන් බලපත්‍රය නැතිව ගියා. එතකොට නකුෂ්තේ shimaimashita කා බවට පත් වුණාට පස්සේ නැතිව ගියාද කියලා ප්‍රශ්නාර්ථයක් විදිහට අපිට ඒක ඒ සිදුවීම ප්‍රශ්න කරන්න පුළුවන්. නැති වුණාද කියලා ප්‍රශ්නාර්ථයක් විදිහට සිදුවීමක් අහන්න පුළුවන්. තෙවන නිදසුන. දොකෝ කදේ ඔකනෙෝ ඔතොස්තේ shimattan desu. දොකෝ කදේ කොහේ හෝ ඔකනෙෝ ඔතොස්තේ shimattan desu. ඔතොස්තේ shimattan desu කියලා කියනවා අපිට අනත් මේ වැටිලා ගියා. මොනවද වැටිලා ගියේ? ඔකනෙෝ. මේ වෝ කියන නිපාතයත් එක්ක මේ ඔකනේ කියන කර්මය එකතු කරලා තියෙන අවසාන ක්‍රියාවට. ඔතොස්තේ shimattan නැති වෙලා ගියා. මොනවද නැති වෙලා ගියේ? ඔකනෙෝ. දොකෝ කදේ කොහේ හෝ. එතකොට මෙතන දොකෝ කදේ කියලා තියෙනවා. මෙතන දෙන්ෂනි කියලා තියෙනවා. දෙන්ෂනි කියලා කිව්වට පස්සේ හරියටම දුම්රියෙහි තමයි නැති උනේ කුඩේ. දැන් මෙතන දොකෝ කදේ වුණාට පස්සේ කොහෙද කියලා හරියටම නිශ්චිතව තැනක් සඳහන් නැහැ. අපි දන්නේ හරියටම කොතනද නේද? කොහේ හරි. දුම්රිය පොලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රිට්ටනිය වෙන්න පුළුවන්. ස්ටේඩියම් එකේ වෙන්න පුළුවන්. පන්ති කාමරේ වෙන්න පුළුවන්. කොහේ හෝ තැනක කියලා අපිට මේ දේ කියන නිපාතය පාවිච්චි කරන්න පුළුවන්. සිව්වන නිදසුන. පසකොන්ගා කොෂෝෂිතේ shimattan desu ka. පසකොන් කියලා කියනවා පරිගණකේ කොසෝෂිතේ shimattan desu ka. අලුත් වැඩියා කර අවසන්ද? අලුත් වැඩියා කරලා ඉවරද? අලුත් වැඩියා කරාද කියලා. අලුත් වැඩියා වුණාද කියලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. පසකොන්ගා කොසෝෂිතේ shimattan desu ka. අලුත් වැඩියා කරගත්තද? අලුත් වැඩියා කරගෙන ලැබුවාද කියලාත් අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙන්ෂනි කසාව වසුරෙතේ shimaimashita යන වාක්‍ය රටාවෙන් මින්නර නිහොංගෝ පොතේ 29 වන පාඩමේ දෙවන වාක්‍ය රටාව ගලාගෙන යනවා.
එසේනම් මෙවන් පාඩමකින් යළිත් හමු වෙමු. ඔබ සැමට අරිගතෝ ගොසයිමස්.